Hi friends, කොහොමද? මම නිශාමල් සංක. ඉතින් අද අපේ මේ YouTube channel එක තුලින් විශේෂයෙන්ම මම කතා කරන ලස්සන සූදානම් වෙන්නේ අපේ ජීවිතය ගැන පුංචි පණිවිඩයක් ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද අපේ ජීවිතය අපිට ලැබුණු වටිනම දෙයක්. ඒක මිල කරන්න බැරි දෙයක්. අපි පුංචි සිද්ධියක් අරගෙන අපේ ජීවිතයේ තියෙන වැදගත්කම අපි චුට්ටක් කතා කරමුද? බලන්න එක්තරා ගමක හිටියා ගොවි මහත්තයෙක් සහ ඔහුගේ බිරිඳ සතුටින් ජීවත් වුණා. නමුත් මේ ගොවි මහත්තයා මහන්සි වෙලා වැඩ කරද්දී මේ ගොවි මහත්තයාට දැනෙනවා Taman වෙන මහන්සි තරම්වත් තමන්ගේ බිරිඳ මහන්සි වෙන්නේ නැහැ. ඇයි නිකන් ගෙදර කාලය ගත කරනවා කියලා. ඉතින් මේ ගොවි මහත්තයා තරහෙන් කියනවා ඔයා හරිම කම්මැලි කෙනෙක්. ඔයාට කිසිම උනන්දුවක් නැහැ දියුණු වෙන්න. ඔයා ගෙදර වැඩ හරියට කරන්නේ නැහැ කියලා තමයි මට දැනෙන්නේ. නමුත් බිරිඳ කියනවා එහෙම නෙමෙයි. මම වැඩ කරනවා ඔයාට පේන්නේ නැහැ. ඊට පස්සේ මේ ගොවි මහත්තයාට මේ බිරිඳ එක්තරා දෙයක් යෝජනා කරනවා. අපි අපේ වැඩ බෙදාගමුද? අපේ වැඩ අපි බෙදාගෙන දවසකට බෙදාගමු කියන්නේ අපේ වැඩ මාරු කරගන්නුද? ඔයා මගේ වැඩ කරන්න, මම ඔයාගේ වැඩ කරන්නම් දවසකට. ඔයාට තේරෙයි එතකොට කොහොමද මම මෙතන කරන වැඩ කියලා. ඔන්න ලස්සන දවසක උදාවත් සමග මේ දෙන්න තමන්ගේ වැඩ කොටස් මාරු කරගන්නවා. ඉතින් මේ ගොවි මහත්තයාගේ බිරිඳ මේ ගොවියට කියලා යනවා කරන්න ඕන වැඩ කොටස් ටික. ඉතින් මේ ගොවි මහත්තයා මුලින්ම යනවා තමන් ළඟ ඉන්න තමන්ගේ ගෙදර ඉන්න වැස්සිගෙන් කිරි දොවන්න. කිරි දොවන්න පුරුද්දක් නැහැ. ගිහින් කිරි දොවන්න ගත්තීම වැස්සි පයින් ගහනවා. ඉතින් කිරි බාදියත් එක්ක බිම්මට වැටෙනවා මේ ගොවි මහත්තයා. එතනින් එහාට ඔහු යනවා ඌරු කොටුවට ඌරන්ට කෑම දාන්න. කෑම දාන්න යද්දී ඔහුගේ ඔළුව වදිනවා ඌරු කොටුවේ තියෙන වහලේ. ඊළඟට මෙයා යනවා කුකුල්ලුන්ට කෑම දෙන්න. කුකුලුන්ට කෑම දෙන්න යද්දී මෙයාට අමතක වෙලා යනවා වී පැදුර අවුවට දාන්න. අවුවට. ඉතින් මෙහෙම යද්දී මෙයාට මේ දේ එපා වෙන්න ගන්නවා. ඉතින් ඔන්න හවස් වෙලා ගොවි මහත්තයාගේ බිරිඳ ගෙදර එද්දී හෙම්බත් වෙලා මෙයා නිකන් ඇලවිලා ඉන්න මෙයාට දවසම එපා වෙලා වගේ. ඉතින් අන්න ගොවි මහත්තයා බිරිඳ කියනවා අන්න ඕක තමයි මං කිව්වේ. ඔයාට දැන් තේරුණාද කියලා. ඉතින් යාළුවනේ අපේ වැඩ කොටස් අපි හැම දෙයකම දක්ෂ මිනිස්සු දෙමි. අපි එක් දෙයකට විතරක් දක්ෂ මිනිස්සු. ඉතින් අපේ දක්ෂතාවය අපි අඳුර ගන්නවා. අපේ ජීවිතේ අපි මොන දෙයකටද දක්ෂ කියලා. ඒක අඳුනගත්තොත් අපි දිනු. ඉතින් මම ඔයාලට කියන්නේ අපි දක්ෂ මොකේටද ඒ දේ හොඳින් කරමු. අනිත් අයට බ්ලේම් කරන්න බනින්න යන්න එපා. එයාලත් මේ දෙයට වඩා ඊට වඩා දේවල් වලට දක්ෂයි. ඉතින් අපි අපේ දක්ෂතාව අඳුනගමු. අපේ ජීවිතේ වටිනාකම දෙන ගමන් අනිත් කෙනාගේ ජීවිතයටත් වටිනාකමක් දෙමු. ඉතින් ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න ඕන නම් අහන්න ඕන නම් අපිව දැම්ම ගිහින් subscribe කරන්න, bell icon එක all කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.